අතිගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ගරු ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ උපදෙස් පරිදි මියන්මාරයේ භූකම්පනයේ හේතුවෙන් අවතන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවෙන් යුද නාවික ගුවන් හමුදාවන් නියෝජනය වන පරිදි 28 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අප්‍රේල් මාස 5 වෙනි දින මියන්මාරයේ බලා පිටත් වුණා. අපි මියන්මාරයේ බලා පිටත් වෙලා ඊට පසු දින භූකම්පනයේ හේතුවෙන් පීඩාවටපත් ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා නැපීඩෝ ප්‍රදේශයට කිලෝමීටර් 450කට වැඩි දුරක් ගෙවාගෙන අප හවස් වෙනකොට නැපිඩෝ ප්‍රදේශයට ළඟා වුණා. ඒ නැපිඩෝ ප්‍රදේශයට ළඟා වීමේදී පාලම් සමහරක් කැඩිලා තිබ්බා. ඒ වගේම පාරවල් කැඩිලා තිබ්බා. නමුත් අපේ කණ්ඩායම වෙනත් මාර්ග යොදා ගැනීමෙන් අපි ඒ අවශ්‍ය තැනට ළඟා වෙලා ඒ නැපිඩෝ එකේ හිටපු ඩිසාස්ටර් මැනේජ්මන්ට් යුනිට් එකට අපි රපෝර්තු කරා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ උපදෙස් පරිදි අපේ ඊට පසු දින සිටම අවතන් කඳවුරු විපතටපත් වූ අයවලුන් රැඳී සිටි කඳවුරු වෙත අපේ දිනපතා මේ වෛද්‍ය කණ්ඩායම ගිහිල්ලා අපේ වෛද්‍ය සහාය ලබා දීමේ කටයුතු සිදු කරා. අපි හිටපු දවස් 21ක කාලය තුල අපි දින 19ක් වෛද්‍ය කණ්ඩායම් සහාය ලබා දීමට කටයුතු කරා. ඒ වගේම අපි අවතන් කඳවුරු 16ක් නැපිඩෝ ප්‍රදේශයේ දිස්ත්‍රික්ක කීපයකම අපි අවතන් කඳවුරු 16ක 1000කට අධික පිරිස් සඳහා අප විසින් වෛද්‍ය කටයුතු ලබා දීම ඒ වගේම වෙනත් උපදෙස් ලබා දීම අර්ජුන කටයුතු කරා. ඒ වගේම අප සමග ගිය අනිකුත් සහන කණ්ඩායම ඒ වෛද්‍ය කණ්ඩායම වලට අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කිරීම සිදු කරා. ඉතින් මේකෙදී අපි කරපු මේ කාර්යය බැලීම සඳහා මියන්මාරයේ සෞඛ්‍ය ඇමතිතුමා කඳවුරට පැමිණියා. කඳවුරට පැමිණලා රජයටත් ජනාධිපතිතුමාටත් ඒ වගේම ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් ස්තුතිය ප්‍රකාශ කරා. ඒ වගේම අපේ මේ සියලු දෙනාටම අපේ සේවයේ ඇගයීමක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයනොත් ඩිසාස්ටර් මැනේජ්මන්ට් යුනිට් එකනොත් අපට සියලු දෙනාටම පුද්ගලිකව සහතික පතක් සහ සමරු ඵලකයක් මෙහෙම ලබා දීමට කටයුතු කරා.